එක්සෑම් එකට දවස් ළඟදිද පාඩම් කරන්න පොත අරගන්නේ. එහෙමත් නැත්නම් අද පාඩම් කරන්න හිතාගෙන මේසෙට ආවම පාඩම් කරන එක පැත්තක තියලා විනාඩි 5ක් ෆෝන් එක බලනවා කියලා හිතලා පැය ගාණක් TikTok එකේ එහෙමත් නැත්නම් YouTube, Facebook වගේ සෝෂල් මීඩියා වල කාලය නාස්ති කරනවද? හෙට ඉඳන් අනිවාර්යයෙන්ම වැඩ පටන් ගන්නවා කියලා හිතුවත් ඔයත් වැඩ කල් දානවද? කලබල වෙන්න එපා. මේක බහුතරයකටම තියෙන පොදු සාමාන්‍ය ප්‍රශ්නයක්. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා වැඩ කල් දාන එක නවත්තන්නේ කොහොමද? ඒ වගේම ඒකට ප්‍රායෝගික විද්‍යාත්මක ක්‍රමවේද 7ක් කියලා දෙනවා. ඒ නිසා දෙකටම වීඩියෝ එක ඉවර වෙනකම්ම එකතු වෙලා ඉන්න. ඔයත් A level කරන නංගි කෙනෙක් හරි මල්ලි කෙනෙක් හරි නම් මේ වීඩියෝ එක ඔයාලට වැදගත් වෙයි. A level exam එක කියන්නේ අපේ ජීවිතේ තීරණාත්මක කඩයිමක්. ඉතින් ඔයත් අද පාඩම් කරනවා, හෙට පාඩම් කරනවා, තව කල් තියනවනේ කියලා හිත වැඩ කල් දානවා නම් ඒක ඔයාගේ විශ්වවිද්‍යාලයට යන හීනය ඔයාගෙන් ඈත් වෙන්න එක හේතුවක් වෙනවා. බය වෙන්න එපා. අද මම ඔයාලට කියලා දෙනවා මේ වැඩ කල් දැමීමේ පුරුද්ද නතර කරලා ඔයාගේ වැඩ ටික නිවැරදිව කරගන්නේ කොහොමද කියන එක. පළවෙනි විද්‍යාත්මක ක්‍රමවේදය ගැන කතා කරනකොට ඒක තමයි මයික්‍රෝ ගෝල්ස්. එහෙමත් නැත්නම් පොඩි ඉලක්ක තබාගෙන වැඩ ආරම්භ කිරීම. ගොඩාක් අයට පාඩම් කරන දේ එපා වෙන එක හේතුවක් තමයි පාඩම් කරන දේ සංකීර්ණයි, ඒවත් නැත්නම් වැඩ ගොඩාක් කරන්න තියෙනවා, ඒ වගේ හිතන එක. එතකොට ඔයාලට අද නම් මේක කරන්න බෑ, හෙටම කරනවා වගේ දේවල් හිතෙන්න පුළුවන්. ඉතින් මේකට තියෙන විසඳුමක් තමයි ඔයා පාඩම් කරන්න යන දේ පොඩි කොටස් වලට බෙදාගෙන පාඩම් කරන්න යන එක. උදාහරණයක් විදිහට ඔයා කලා විෂය ධාරාවෙන් A level කරන ළමෙක් නම් ඔයා මීඩියා වගේ සබ්ජෙක්ට් එකක් ගත්තම එක පාඩමක් අරගෙන ඔයා හිතන්න අද මම මේ පාඩමේ මුල් ටික ඉවර කරනවා කියලා. එහෙමත් නැත්නම් එක නිර්වචනයක් දෙකක් වගේ පාඩම් කරනවා, ඒ වගේ පොඩි කොටසක් ඉවර කරනවා කියලා. එතකොට ඔයාට නොදැනීම ඉතුරු ටික තිබේම ඉවර කරගන්න හිතෙනවා. ඉතින් මේ වගේ පොඩි ඉලක්කයක් තියාගෙන ඒක කරන්න පටන් ගත්තම ඔයාට කරන්න තියෙන උනන්දුව වැඩි වෙනවා. සමහර අයට පාඩම් කරන්න හිතෙන්නවත් නැතුව ඇති. ඒ වගේම තමයි අද කරනවා හෙට කරනවා කියලා වැඩ කල් දානවත් ඇති. එහෙනම් ඒකට විසඳුමක් තමයි මේ 2 minute rule එක. එහෙමත් නැත්නම් විනාඩි 2 මැජික් එක කියන්නේ. ගොඩක් දෙනාට පාඩම් කරන්න හිතෙන්නම නැත්නම් මේ ක්‍රමවේදය කරලා බලන්න. ඒකෙදි මම මේ පාඩමේ මුල් කොටස විනාඩි 2ක් විතරක් කියවනවා කියලා පොත අරගෙන ඔයා ඒ වැඩේ කරන්න පටන් ගන්න. ගොඩක් වෙලාවට අපි වැඩ පටන් ගත්තට පස්සේ ඒක දිගටම කරගෙන යන්න මේ විනාඩි 2 ක්‍රමවේදය උදව් වෙනවා. එතකොට ඔයාට ආසාවෙන් පාඩම් කරන එක දිගටම කරගෙන යන්න පුළුවන් වෙයි. තුන්වෙනි විද්‍යාත්මක ක්‍රමවේදය ගොඩක් වැදගත්. ඒක තමයි පොමඩෝරෝ තාක්ෂණය. පොමඩෝරෝ තාක්ෂණය කියන්නේ ලෝකේ පුරාම සිසුන් සහ වෘත්තිකයන් අතර ඉතාමත් ජනප්‍රිය සහ සාර්ථක කල්පනා කරන ක්‍රමයක්. විශේෂයෙන්ම A level වැනි විශාල විෂය නිර්දේශයක් දෙන විභාගයකට සූදානම් වෙන ළමයෙක්ට මේක මැජික් එකක් වගේ. මේ ක්‍රමය කරන සරල විදිය මෙහෙමයි. පළවෙනි එක ඔයා වැඩක් තෝරගන්න. ඒ කියන්නේ ඔයාට කරන්න තියෙන අමාරුම හරි වැදගත්ම වැඩේ ඉස්සෙල්ලම තෝරගන්න. දෙවෙනි එක ඔයා විනාඩි 25ක් පාඩම් කරන්න පටන් ගන්න එක. මේ විනාඩි 25 තමයි පොමඩෝරෝ එක කියන්නේ. මේ කාලය ඇතුළත ෆෝන් එක පැත්තකින් තියන්න. වෙනත් අය සමග කතා කරන එක නවත්තන්න. ඒ වගේම අවධානය සම්පූර්ණයෙන් පාඩමට විතරක් දෙන්න. තුන්වෙනි එක ඊට පස්සේ විනාඩි 5ක ස්මෝල් බ්‍රේක් එකක් ගන්න. ඒකෙදි විනාඩි 25 ඉවරුණු ගමන් විනාඩි 5ක විවේකය ගන්න. එතකොට ආ වතුර බොන්න ඕනේ, ඒ වගේම රිලැක්සින් සින්දුවක් අහන්න, ඒ වගේම එළියට ගිහින් ගහක් කොළක් දෙස බලාගෙන ඉන්න. ඔයා නොකළ යුතු දේවල් තමයි ඒ වෙලාවට ෆෝන් එක අරගෙන සෝෂල් මීඩියා වගේ අනේක. එතකොට අපේ මොළයට විවේකයක් ලැබෙන්නේ නැහැ. ඒකින් ඒ නිසා මේ පොමඩෝරෝ තාක්ෂණය හරි විදිහට කරන්න බලන්න. හතරවෙනි එක තමයි බාධා ඉවත් කිරීම. ඒ level ළමයින්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අවධානය විසිර යාම. ගොඩක් වෙලාවට අවධානය බිඳෙන එක හේතුවක් තමයි අපේ දුරකථනය කියන්නේ. ඔයා පාඩම් කරන මේසෙත් දුරකථනය තියාගන්නවා නම් ඒකෙන් ඔයාගේ අවධානය බිඳෙනවා. ඒ නිසා ඔයාගේ පාඩම් කරන තැන ඔයාලට බාධාවක් වෙන්න දෙන්න එපා. ඒ නිසා පාඩම් කරන වෙලාවට ෆෝන් එක ළඟ තියාගන්නත් එපා. ඒ වගේම තමයි ඔයා පාඩම් කරන මේසේ පිළිවෙලට තියාගන්න. මතක තියාගන්න ඔයාගේ මේසේ අවුල් සහගතයි කියන්නේ ඔයාගේ හිතත් අවුල් සහගතයි කියන එක. ඒ නිසා පාඩම් කරන කලින් විනාඩි 2ක් අරන් මේසේ පිළිවෙලට සකස් කරගන්න. ඒකෙන් ඔයාට ආසාවෙන් එක දිගට පාඩම් කරන්න පුළුවන්. පස්වෙනි එක address failure of failure. ඒ කියන්නේ වැරදිද කියලා බය වෙන එක.
ගොඩක් වෙලාවට සමහර ළමයිට තියෙන බය තමයි මට මේ දේ කරන්න බැරි වෙයිද මම ඒ ලෙවල් එක්සෑම් එක ෆේල් වෙයිද කියන එක ඒ වගේ ඍණාත්මක සිතුවිලි වලින් ඉන්න එක. එහෙම හිතන්නේ නැතුව වැඩේ අඩුපාඩු තිබ්බත් ඒ දේ කරන්න පටන් ගන්න. අපිට වැරදි තමයි හරියන්නේ. ඒ නිසා ඔයා මේ දේ කරන්න පුළුවන් කියන ධනාත්මක සිතුවිලි හිතේ තියාගෙන වැඩ කරන්න පටන් ගන්න. වෙන එක තමයි accountability partner කෙනෙක් එක්ක වැඩ කරන එක. ඒ කියන්නේ වගේ හොඳම යාළුවත් එක්ක වැඩ කරන එක. තනියම වැඩ කරන්න කම්මැලි වගේ නම් ඔයාටත් පුළුවන් වගේ යාළුවෙක් එක්ක පාඩම් කරන්න. මමත් ඒ ලෙවල් කාලේදී මම මගේ යාළුවත් එක්ක වැඩ කරා. ඒකෙදි මම දන්න දේවල් මගේ යාළුවාට කියා දෙනවා. එතනදී මටත් හොඳට මතක හිටිනවා. ඒ වගේම කම්මැලිකමක් දැනෙන්නේ නැහැ. ඉතින් ඔයාටත් පුළුවන් වගේ හොඳම යාළුවාට කියන්න අපි අද මේ කොටස කරමු මේ කොටස කරලා ඉවර කරමු වගේ දේවල්. ඒකෙන් දෙන්නම කම්මැලි නැතුව වැඩ කරන්න පෙළඹෙනවා. ඒ වගේම නිදිමතක් වෙන වෙලාවට ඔයා දන්නේ නැති දේවල් යාළුවාගෙන් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම යාළුවා දන්නේ නැති දේවල් ඔයාට කියලා දෙන්න පුළුවන්. යාළුවා එක්ක වැඩ කරනකොට ඇත්තටම ඒක සාර්ථකව ඉවර කරගන්න පුළුවන්. මොකද සහයෝගීව වැඩ කරනවා නම් අපිට ඉස්සරහට යන එක ලේසි වෙනවා. අවසාන එක තමයි ඔයා ඔයාටම ට්‍රීට් කරගන්න එක. ඒ කියන්නේ ඔයාටම තෑග්ගක් දෙන්න. අද දවසේ වැඩ ටික සැලසුම් කර විදිහට ඉවර කරන්නට පුළුවන් වුණොත් ඔයා කැමති දෙයක් ඔයා කරන්න. ඒ කියන්නේ ඔයා ෆිල්ම් එකක් බලන එක, ඒ වගේම ඔයා කැමති රස කෑමක් කන එක වගේ දේවල්. ඒකෙන් වෙන්නේ ඔයා ඊළඟ දවසෙත් මේ වැඩේ කරන්න උනන්දුවෙන් පෙළඹෙන එක. ඒ ලෙවල් කියන්නේ තරගයක් තමයි. ඔයා එක හරියටම කරොත් ඔයාට මේ තරගෙන් ජය ගන්න එක එච්චර අමාරු වෙන්නේ නැහැ. ඒ නිසා අද මේ ක්‍රමවලින් එකක් හරි කරන්න පටන් ගන්න. ඔයා වැඩ කල් දාන එක නතර කරොත් ඔයාට ලැබෙන ප්‍රතිඵල ගැන ඔයාටම පුදුම හිතෙයි. එතකොට ඔයා නොහිතන ප්‍රතිඵලයක් ඔයාට ලැබෙනවා. ඉතින් මේ වීඩියෝ එක වැදගත් වුණා නම් වගේ යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. හැමෝටම ජය වේවා. තව වීඩියෝ එකකින් හම්බෙමු. ගිහින් එන්නම්. බයි.